Yo, what's up boys and girls? ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා දෙන්නේ Steam එකෙන් free games download කරන්න හැටි. ඉතින් Steam එකේ game වල ගණන් දැක්කහම ඉතින් කලන්ති දානවා. ඉතින් අද මේ trick එකෙන් ඉතින් ඔයාලට ලේසියෙන්ම පුළුවන් Steam එකෙන් free games download කරන්න. ඉතින් අපි මේකේ step by step මේ shape එකේ යන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් boys and girls ඉතින් ඔයාලට පළවෙනි step විදිහට ගන්න තියෙන්නේ ඔයාලගේ Windows Defender එකට ගිහිල්ලා ඔයාගේ virus and protection එක off කරගන්න. ඉතින් ඔයාලා ඒ setting එකට ටග් ගාලා ගිහිල්ලා virus එකේ manage settings වලට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා real time protection කියන එක අනිවාර්යෙන් off කරන්න. ඊට පස්සේ මෙතන තියෙන අනිත් ඒවත් කැමති නම් off කරගන්න. අනිවාර්යෙන් off කරගන්න ඕන ඔයාගේ real time protection එක. ඉතින් මේ ඔක්කොම off කරගත්තට පස්සේ ඔයාලගේ yes no දෙන්නේ yes යන්න. ඊට පස්සේ මේ ඔයාලට මේ එනවා dismiss කරලා දාන්න. හරි ඉතින් අපේ පළවෙනි step එක ඉවරයි. අපේ දෙවෙනි step එක විදිහට තියෙන අපේ Steam එක install කරගන්න. ඒක තාම ඔයාලා install කරගත්තේ නැත්නම් දැම්ම ගිහිල්ලා install කරගන්න. install කරගෙන account එක හදාගන්න ඉතින් මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙතන තියෙන කොළ පාට install Steam කියන බටන් එකට ගිහිල්ලා ඒක එපුවට පස්සේ එනවා ඔයාලට මේ නිල් පාට install Steam කියලා බටන් එක ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන download වෙලා ඔක්කොම වුණාට පස්සේ මම මෙතනින් මේ පෙන්නන මම මේ ෆයිල් එක මේ තියෙන link එකක් description එකේ අන්න එතනින් ගිහලා download කරගන්න. ඒක ඔයාලට download කරලා තියාගන්න. ඔයාලට ඕන මේ ඊට පස්සේ අපේ තුන්වෙනි step එක තමයි Steam Tools කියන මෙන්න මේ site එක. මේ site එකට යන්න තියෙන්නේ මේක තමයි අපේ විශේෂම අංගය වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක හොඳට අහගන්න. මේ ස්ටෙප් එක තමයි වටින මේක. ඉතින් මේ Steam Tools එකට ගියාට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඉතින් මේක තියෙනවා get it now කියලා. ඉතින් මේක පල්ලෙහාට උඩට යනවා. ඉතින් උඩට ආවොත් එන්නේ install Steam කියලා. ඒක දෙන්න එපා. ආයේ ඒක පල්ලෙහාට යනකම් ඉන්න. ඊට පස්සේ ආයෙ no get it now කියන ඒකට ටග් ගාලා ඔබන්න. ඒක ක්ලික් කරපු ගමන් ඔයාලා වෙන සයිට් එකට එයි. එතනින් එන්න ඔයාලව install Steam Tools එක installation කරන තැනට. ඊට පස්සේ මෙතනින් දැන් download the install version කියන එක. ඊට පස්සේ මේක download වෙයි. පොඩි KB ගානක ෆයිල් එකක් තමයි වෙන්නේ. ඉතින් ඒක ඉක්මනට download වෙයි. ඉතින් voice and girls ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ දැන් මම බලනවා මගේ record එක on නැති කියලා නැත්තම් ඔහුදී අපරාධය ඒකින්ද ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මම අපි ඒ download කරගත්ත Steam tool එක install කරගන්න. ඒක ලේසි වැඩ. ඉතින් මම ඒ වුණත් ඒක install කරගෙන ඉඳලා මේ මම install කරන්න යන්නේ නැහැ. තියෙන්නේ මේ install කරලා yes දීගෙන යන්නේ. දැන් ඔයාලට මුලින්ම ගන්න තියෙන්නේ ඔය Steam Tools කියන එක install කරාට පස්සේ open කරගන්න. දැන් ඒක open කරගන්න ඕන. open කරගන්නත් කලින් open කරගත්තට පස්සේ ඔන්න ඔය වගේ ටික එකක් ඒක එහෙම පැත්තකින් ආ තියාගන්න. පොඩි settings වගේකුත් තියෙනවා හදාගන්න. ඔයාලා තියෙන launch Steam options එකට ගිහිල්ලා ඒ තුනක් තියෙනවා ඒ ඔක්කොම enable කරගන්න ඕන. ඊට පස්සේ තව එකක් තියෙනවා disable කරන්න Steam ඒක close වෙච්ච ගමන් තව එකක් තියෙනවා ඒක disable කරන්න. ඉතින් මම පළවෙනි game විදිහට තෝරගන්නේ Euro Truck Simulator පළවෙනි game එක. ඉතින් මම ඒක මෙතනට ගෙනල්ලා දාගන්නවා. ඊට පස්සේ අපිට තියෙන එක extract file කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මම ඒක extract කරලා තියාගත්තා. බොරුවක් නෙමෙයි අරුනේ මම record එක වැරදිච්ච හින්දා තමයි මට එහෙම වුනේ. මම ඒක extract කරගෙන තියාගත්තා. ඉතින් extract කරාට පස්සේ මේ වගේ file තුනක් තමයි එන්නේ. ඔයාලට තියෙන මේ වගේ ඕක මේ drag and drop කරගන්න. drag and drop කරගත්තට පස්සේ ඔයාලට මෙතන completed one මොකක්ද එනවා. ඊට පස්සේ මේක completed කියලා වැඩෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Steam එක right click කරලා restart Steam දෙන්න. එච්චර ඔයාලට ගන්න තියෙන්නේ. ඊළඟට ඊට පස්සේ ඔයාලට Steam එක auto open වෙලා
ඔටෝ ක්ලෝස් වෙලා ආයි ඕපන් වෙන ගනි. ඉතින් Steam එක ඕපන් වෙයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මගේ YouTube channel එක අමතක නොකර subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. තව ඔයාලගේ අදහස් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් යල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට තියෙන ප්‍රශ්න වලට මේක දෙන්න. ඉතින් ඒක කියන අතරේ අපේ Steam එකත් ඕපන් වෙලා. ඉතින් අපිට Steam එක ඕපන් කරගත්තට පස්සේ පේනවා මම මෙතන Sea of Thieves download වෙන්න දාලා තින්නේ. download වෙනවා මන් තියන එක 1GB 110ක් වගේ වෙන්නේ. ඉතින් මෙන්න මෙතන උඩින් තියෙනවා අපේ Euro Truck Simulator එක ඇවිල්ලා. ඉතින් අපිට ඒක download කරගන්න තියෙන්නේ. මේ දැන් මෙතන තියෙනවා store කියලා. ඒකත් MB 410ක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එකපාර ගේම් 4ක් විතර මේකෙන් ඇඩ් කරගන්න. ඉතින් මං කියනවා මේකේ තියෙන එච්චර ලේසි පාසු ගේම් නෙමෙයි. GB 21 80 ඒ වගේ ලොකු ගේම් තමයි තියෙන්නේ. මම මේ පොඩි ගේම් එකක් තෝරගත්තේ ඔයාලට පෙන්නන්න. ඔයාලට මේ ෆයිල් එකේ තියෙන පොඩි ගේම් එකක් විදියට. දැන් මෙතන තියෙනවා මම GTA V අරගෙන ඒකත් GB 114ක්. මෙතන තියෙනවා Sea of Thieves මම ඒක දැන් පුෂ් කරගන්නවා. දැන් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් මම ඉවරට මේ ඉවරයි. ඒකත් GB 111ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරනකොට අනිවාර්යෙන්ම US hotspot දෙන්න යන්න එපා. hotspot දුන්නොත් ඔයාගේ data ටික නිකම්ම නැතිලා යයි. තෙතරින් දෙන්න. USB තෙතරින් දෙන්න. ඊස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඩවුන්ලෝඩ් කරන එක සාර්ථකව කරගන්න. ඉතින් අද මම ගෙනාවු මේ වීඩියෝ එක ඔයාලට හොඳයි නම් මගේ YouTube channel එකේ දැම්ම අමතක නොකර දැම්ම ගිහිල්ලා පල්ලා තියෙන subscribe button එක ඔබලා අමතක නොකර subscribe කරන්න. ඉතින් like කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ personal account වලට මේක use කරන්න එපා. ඔයාලා අලුත් account එකක් හදාගෙන use කරනවා හොඳයි. ඉතින් අදට මේ වීඩියෝ එක මම නවත්තනවා. ඉතින් සීලම් දිනකට සුබ දවසක්.